මතක තියාගන්න. අනාගතය ගැන ලොකුවට හිතන්නත් එපා. ඇයි? කවුද දන්නේ මොකක් වෙයිද කියලා? නේ අර අචින්තිතම්පි භවති චින්තිතම්පි නස්සති. මේ ලෝකේ හිතන දේ වෙනවා. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මතකද අර ඉන්දියාවේ අලහබාද් වල ෆ්ලයිට් එක ආසන්දරාවනේ හැපුණේ. ඔය මාත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත තරුණයෙක් හිටියා. කොල්ලා කියනවා කොල්ලා අලහබාද් වල හිටිය මුස්ලිම් තරුණයෙක් මාවනැල්ලේ. කොල්ලා කියනවා හාමුදුරුවනේ කලින් දවසේ රෑ නිදාගත්තෙම නෑලු. ඇයි? ඉතින් අර අවුරුදු 3-4ක් එකට ඉඳලා ආපහු එංගලන්තෙට යන තරුණයෝ සියල්ල ඉවර වෙලා බෑග් ටික හදාගත්තට පස්සේ කිලෝ ගන්න වැඩියලු. ගෙවලා හරි කමක් නෑ අරයි යනවා කියලා තව දාගත්තලු. මිනිස්සු තුන් හිතකින්වත් ඔය හිතුවද? ගත්තලු එයාපෝට් එකට ගිහිල්ලා වීඩියෝ කෝල් එකක් ගෙදරට. එතකොට එක තරුණයෙක්ගේ අම්මා කෙනෙක් පෙන්නනවලු. මේ ෆ්ලයිට් එකෙන් පැය 7-8ක් යනවා තව. නංගි ලෑස්ති වෙලා. මොකේද? අයියා පිළිගන්න. තුන් හිතකින්වත් හිතුවද? කොල්ලා කියනවා හාමුදුරුවනේ අඬලා වැළපිලා ගියේ. එකටනේ හිටියේ. එහෙමනේ ළමයි එකට ඉඳලා යනකොට හරි දුකයි. ඉතින් මේ එළිය රෙස්ටොරන්ට් එකක තමයි ඉඳලා තියෙන්නේ. දැන් මොන හරි කෝෆි මොන හරි පිපි අර කට්ටිය එයාපෝට් එකට දාලා ෆ්ලයිට් එක උඩට අරගෙන මිනිත්තු 30ක් ගියේ නැහැ කිව්වා. තප්පර 30ක් ගියේ නැහැ කිව්වා. අර බිල්ඩින් එක හැප්පිලා ගිනි ගත්තනේ පින්නතුන සේරෝ. කවුද හිතුවේ? කවුද හිතුවේ මේ පල්ලෙහින් බිල්ඩින් එකක මේක හැප්පෙයි කියලා? අර හොස්ටල් එකේ හිටපු හැප්පිච්ච වෛද්‍ය ශිෂ්‍යෝ තුන් හිතකින්වත් හිතන්නේද බත් එක ගෙනල්ලා මේසෙ උඩ දිගාර ගන්නකොට මේකට ප්ලේන් එකක් ඇවිල්ලා හැප්පෙයි කියලා. කියමු බලන්න. මොනවාද නොවෙන්නේ? වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. හොද්දට මතක තියාගන්න. අර දල කඩි කාලා මිනිස්සු මැරෙනවා නයි කාලා බේරෙනවා පින්නතුනේ. කර්මයේ බලපාන නිරන්තරයෙන් හිත සතිය සිහිය පිහිටුවන්න. මේ මොහොත තුල ජීවත් වෙන්න. අනාගතේවත් අතීතේවත් අපිට වැඩක් නැහැ මේ මොහොතට. අතීතේ ටිකක් ඕනේ. මොකේද? ඉස්සරහට යන්න. මිසක් අතීතේ ජීවත් වෙන්න කම්පා වෙන්න නෙමෙයි.